ඔයා දන්නේ නැහැ මේ ස්මාර්ට් කැමරා එකේ අලුතෙන් ආපු AI වැඩ කෑලි මොනවද කියලා. අනිත් කාරණා තමයි රුපියල් 2000කටත් වඩා අඩු මුදලකට ලංකාව ඇතුලේ ඔයාට මේක මිලදී ගන්න පුළුවන්. ලෝකේ ඕනම තැනක ඉඳලා ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් මේක කන්ට්‍රෝල් කරන්නත් පුළුවන්. මුලින්ම ඔයාට මේ බොක්ස් එකේ මොනවද දෙන්නේ කියලා බලමු. දෙවෙනියට මේ ස්මාර්ට් කැම් එක ඔයාගේ මොබයිල් ෆෝන් එකට කනෙක්ට් කරන්නේ කොහොමද කියලා බලමු. ඊළඟට මේකේ තියෙන සුපිරි වැඩ කෑලි ටික අතපත ගන්න තමයි තියෙන්නේ. අන්තිමට මේ ස්මාර්ට් කැම් එක හදපු චීන මහත්තුරුන්ටත් බැරි වෙච්ච වැඩක් මම කරා. ඒ කියන්නේ මට ඕන විදිහට මම මේ කැම් එක වෙනස් කරගත්තා. ඒ ගැන විස්තරත් මම වීඩියෝ එකේ අවසානයේට කියන. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මම මේකට කරපු වෙනස්කම මොකක්ද කියලා. ඉතින් සුබ දවසක් ඔයාට. මෙන්න මේ ස්මාර්ට් කැම් එක පිළිබඳව ක්වික් රිවිව් එකක් සහ මේකේ පුංචි වෙනස්කමක් කරලා අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට මේ කැම් එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ වෙනස් කරගත්තු විදිය ගැනත් පොඩි විස්තරයක් මේ වීඩියෝ එක අවසානයේදී කියනවා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යන් ගිහිල්ලා බලමු මේ කාරණා මොනවද කියලා. මුලින්ම මේ විදිහට තමයි අපේ ස්මාර්ට් කැමරා එක අපේ අතට හම්බෙන්නේ. බොක්ස් එකේ උඩ පැත්තේ මෙන්න මේ විදිහට ස්මාර්ට් කැමරා කියලා සඳහන් කරලා තියෙනවා. වගේම සයිඩ් වල යම් කරුණු කිහිපයක් තියෙනවා. මෙන්න මේ සයිඩ් එකේ තියෙන ප්‍රොඩක්ට් එකේ ෆීචර්ස්. ඒ කියන්නේ මේ කැම් එකෙන් මොනවද කරන්න පුළුවන් කියලා අයිකන් වලින් සඳහන් කරලා තියෙනවා. වගේම මේ සයිඩ් එකේ තියෙනවා මේකේ මොඩල් නම්බර් එක, බාර්කෝඩ් එක, මේකේ QR කෝඩ් එක වගේ දේවල් සඳහන් කරලා තියෙනවා. ඊළඟට මේ බොක්ස් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා අපි බලමු. ඉතින් මුලින්ම ඕනම ප්‍රොඩක්ට් එක එනවා වගේ යූසර් මැනුවල් එක අපිට හම්බෙලා තියෙනවා. දෙවැනියට මෙන්න මේ වගේ හෝල්ඩර් එකක් අපිට හම්බෙලා තියෙනවා. ඊළඟට මෙන්න මේ විදිහට ස්ක්‍රූ ඇන දෙකයි රෝල් ප්ලග් දෙකකුයි අපිට හම්බෙලා තියෙනවා. අපේ හෝල්ඩර් එකට බිත්තියකට හරි අපි සම්බන්ධ කරගන්න ස්පේස් එකකට සම්බන්ධ කරගන්න. ඊටත් වඩා වැදගත් කාරණාව තමයි මේකේ ටූල් එකක් හම්බෙලා දෙනවා. ඔයාලට පේනද අපේ SIM removal tool එකක් වගේ අපේ ස්මාර්ට් ෆෝන් වලට හම්බෙන SIM removal tool එකක් වගේ tool එකක් හම්බෙලා තියෙනවා. මේ කැම් එක රීසෙට් කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ tool එකෙන්. අන්තිමට මේ විදිහට අපේ ස්මාර්ට් කැම් එක මෙන්න මේ වගේ පොලිතින් එකක රැප් කරලා එවලා තියෙනවා. අපි බලමු මේක කොහොමද කියලා. මේක තමයි අපේ පුංචි වැඩකාරය. අපි කැම් එක වටේ බලනවා නම් මෙන්න මේ වගේ QR කෝඩ් එකක් අපිට තියෙනවා. මේක අපේ ස්මාර්ට් ෆෝන් එකට කන්ෆිගර් කරගන්න මේ QR කෝඩ් එක වැදගත්. අනිත් කාරණාව තමයි මෙන්න මෙතන ස්පීකර් එකක් ඇවිල්ලා තියෙනවා. අපි කතා කරන දේවල් පිටට අහන්නත් පුළුවන්. අනිත් එක මේකේ ඇලර්ට් සිස්ටම් එකක් තියෙනවා. ඒ ඇලර්ට් සිස්ටම් එක AI ඇලර්ට් සිස්ටම් එක කොහොමද වැඩ කරන්න කියලා අපි ඉස්සරහට බලමු. මෙන්න මේ ස්පීකර් එකකින් අපිට අවුට්පුට් එකක් ගන්නත් පුළුවන්. අනිත් එක මෙන්න මේ පැත්තේ තියෙනවා අපිට චිප් එකක් මේකට ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. මේකට චිප් එක දැම්මට පස්සේ මේකේ රෙකෝඩ් වෙන දේවල් ඒ චිප් එකට ගබඩා වෙනවා. මේ පැත්තේ තියෙනවා රීසෙට් කරන්න. මම කිව්වනේ අර ටූල් එකෙන් රීසෙට් කරන්න පුළුවන් පොඩි හෝල් එකක් තියෙනවා. මේක ඇතුලේ පොඩි ස්විච් එකක් තියෙනවා. ඒ ටූල් එකෙන් තමයි මේ ස්විච් එක ඔබලා මේක රීසෙට් කරගන්නේ. ඊළඟට මේ කැම් එක ඉස්සරහා පැත්ත බැලුවොත් මෙන්න මේ වගේ පොඩි සිදුරක් තියෙනවා. ඒ සිදුර තමයි අපේ මයික් එක. මේ කැම් එක ඉස්සරහට වෙලා අපි කතා කරොත් අපේ ස්මාර්ට් ෆෝන් එකෙන් අහන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා LED බල්බ් කිහිපයක්. මේක අපිට ඔන් ඔෆ් කරන්න පුළුවන්. මේක නයිට් විෂන් විදියට වැඩ කරන්න පුළුවන්. නයිට් විෂන් LED තියෙනවා. අයි කැමරා ලෙන්ස් එක තියෙනවා. ඕක තමයි මේ කැම් එකේ ප්‍රධානම දේවල් ටික. ඉතින් අපි ඉස්සරහට බලමු කොහොමද මේක අපේ ස්මාර්ට් ෆෝන් එකත් එක්ක කන්ෆිගර් කරගන්න කියලා. අනිත් කාරණාව තමයි මේක රොටේට් කරන්න පුළුවන් අපේ ස්මාර්ට් ෆෝන් එකෙන්. මේ අතට 360ක් කරකවන්නත් පුළුවන්. උඩට පල්ලෙහාටත් මේ කැම් එක හරවන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලොකු ෆීචර්ස් ගොඩක් තියෙනවා. අපි බලමු කොහොමද මේ කැම් එක අපේ ෆෝන් එකට කන්ෆිගර් කරගන්න කියලා. මෙන්න මේ ඇප් එක ඔයා Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. මම ඇප් එක ඩවුන්ලෝඩ් කරන විදිය කියන්නේ නැහැ. මොකද ඔයා Play Store එකෙන් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න දැනටමත් දන්න නිසා. ඇප් එක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි මුල්ම ඉන්ටර්ෆේස් එක. ඉතින් ඔය add device කියන බටන් එක ඔබන්න. එබුවට පස්සේ ඔයාට ස්කෑන් එකක් ඕපන් වෙයි. කියන්නේ කැමරා එක ඔන් වෙයි. කැමරා එක පිටිපස්සේ ඔයාලගේ ස්මාර්ට් කැම් එක පිටිපස්සේ තියෙන QR කෝඩ් එක මේකෙන් ස්කෑන් කරගන්න පුළුවන්. ඊළඟට මේ පහලින් තියෙන select region කියන බටන් එක එපුවට පස්සේ ඔයාලට රට තෝරන්න වෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා කියලා ඔයාගේ country එක තෝරලා දෙන්න ඕනේ. ඒ country එක තෝරලා දෙන්න මෙන්න මේ list එකෙන් පල්ලෙහාට ගිහිල්ලා ශ්‍රී ලංකා කියන නම උඩ ක්ලික් කරන්න ඕනේ. ඔයාගේ රට තෝරලා දුන්නට පස්සේ මෙන්න මේ confirm කියන බටන් එක උඩ ක්ලික් කරන්න ඕනේ. ඊළඟට ඔයාගේ රවුටර් එක තෝරලා දීලා මෙතන ඔයාගේ රවුටරේ පාස්වර්ඩ් එක ගහලා confirm කියන බටන් එක ඔබන්න ඕනේ. ඔයාට රවුටර් එකක් නැත්නම් ඔයාට පුළුවන් මොබයිල් හොට්ස්පොට් පාවිච්චි කරන්න. කාගේ හරි මොබයිල් එකක් අරගෙන හොට්ස්පොට් ටිකක් දීලා මේකට කනෙක්ට් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙම කනෙක්ටින් කියලා ප්‍රොසෙස් එකක් යනවා. ඊට පස්සේ අපේ කැම් එකට ෆෝන් එක කන්ෆිගර් වෙනවා. හරි අපේ ෆෝන් එක කැමරා එකට කන්ෆිගර් වුණා. ඊට පස්සේ බලන්න මෙන්න මේ ඇප් එකේ යටම පැත්තේ PTZ කියලා අපිට තියෙනවා ජොයිස්ටික් එකක්. ඒ ජොයිස්ටික් එකෙන් අපිට කැමරා එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. එහාට මෙහාට හරවන්නත් පුළුවන්.
ඊළඟට මේ ස්නැප්ෂොට් කියන බටන් එක එබුවට පස්සේ අපිට ෆොටෝ එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ කැමරා එකේ තියෙන view එක ෆොටෝ එකක් ගන්න පුළුවන්. ඔටෝම සේව් වෙනවා අපේ ගැලරි එකට මෙන්න මේ වගේ. ඊළඟට මේ මැද තියෙන බටන් එක ස්පීක් කියන බටන් එක ප්‍රෙස් කරගෙන කතා කරොත් කැමරා එකේ ස්පීකර් එකෙන් අපි කියන දේවල් අහන්න පුළුවන්. ඊළඟට මේ රෙකෝඩින් කියන බටන් එක එබුවට පස්සේ කැමරා view එක රෙකෝඩ් වෙනවා. ඉතින් නැවැත්තුවට පස්සේ අපේ ගැලරියට ඔටෝම මේ වීඩියෝ එක සේව් වෙනවා. ඊළඟට මේ මෝ කියන බටන් එක එබුවට පස්සේ මිනිමයිස් වෙලා තිබ්බ ගොඩක් ඔප්ෂන් දිගෑරිලා එනවා. ඒව ගැනත් අපි එකින් එක බලමු. මේ එලාම් කියන බටන් එක ක්ලික් කරාම කැමරා එකේ සයිරන් එකක් වදිනවා. ඒක තමයි ඒකේ රාජකාරිය. ඊළඟට ලයිට් කන්ට්‍රෝල් කියලා බටන් එකක් තියෙනවා. ඒ ලයිට් කන්ට්‍රෝල් එකෙන් කරන්නේ අපේ කැම් එකේ තියෙන ලයිට් ටික අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්, ඔන් කරන්න පුළුවන්, ඕෆ් කරන්න පුළුවන්, ඔටෝ වැඩ කරන්න දාන්නත් පුළුවන්. ඒ කියන්නේ රාත්‍රී කාලේදී ඔටෝ මේක ඔන් වෙන්න දාන්නත් පුළුවන්. ඊළඟ බටන් එක තමයි මේ ප්‍රීසෙට් PT set කියන්නේ. ප්‍රීසෙට් කියන්නේ අපි වචනෙන්ම දැනගන්න පුළුවන් මෙන්න මේක කලින් සෙට් කරලා තියාගන්න පුළුවන් අපේ එක එක ඇන්ගල් වලට. ඒ කියන්නේ මේ සේව් කරන ඇන්ගල් වලට ඔටෝ ටක් ගාලා හැරෙන්න එක ක්ලික් එකකින් හදා ගන්න පුළුවන්. ඉතින් අපේ ජොයිස්ටික් එකෙන් අපිට ඕන පොසිෂන් එකට තියලා මේ view එක සේව් කරලා තියාගත්තොත් ඒ ෆොටෝ එක උඩ ක්ලික් කරපු ගමන් කැමරා එක හැරෙනවා ඒ පොසිෂන් එකට. ඊළඟ බටන් එක තමයි මේ මෝෂන් ට්‍රැකින් කියන්නේ. මේක අපිට ඉතාම වැදගත් වෙනවා. මේක ඔන් කරාට පස්සේ කැමරා එක ඕනම මෝෂන් එකක් කියන්නේ සෙලවීමකට කැමරා එක ඒ පස්සෙන් යනවා. පොඩි හරි සෙලවීමක් වුණොත් ඒ පැත්තට කැමරා එක ඔටෝ හරව ගන්න එක තමයි මේ මෝෂන් ට්‍රැකින් කියලා කියන්නේ. ඊළඟ බටන් එක තමයි මේ ඉමේජ් සෙටින්ස් කියන්නේ. මේ ඉමේජ් සෙටින්ස් වලින් අපේ view එක ඒ කියන්නේ කැමරා එකේ අපිට පේන විදිහ ඔටෝ දාන්න පුළුවන්, කලර්ෆුල් දාන්න පුළුවන්. හයි බ්ලැක් ඇන් වයිට් දාන්න පුළුවන්. මේ B&W කියලා තියෙන බ්ලැක් ඇන් වයිට් විදියට තමයි මේක හැරෙන්නේ මෙන්න මේ බටන් එකේ බුවොත්. අපි මේ AI කියන බටන් එක පොඩ්ඩක් මගහැරලා ඉස්සරහට යමු. මෙන්න මේ ඉන්වර්ෂන් කියන බටන් එකෙන් වෙන්නේ අපේ සාමාන්‍යයෙන් කැමරා එක බල්බ් එකක් විදියට එල්ලුවොතින් අපේ වීඩියෝ එක නිකන් කන පිට ගහිලා තිබ්බොතින් ඒ පැත්ත මාරු කරගන්න පුළුවන් මෙන්න මේ ඉන්වර්ෂන් කියන බටන් එකෙන්. අනිත් එක තමයි PT set calibration කියන්නේ ඔටෝම කැලිබරේට් කරගන්න එක තමයි මේ බටන් එකෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක වෙච්චර වැදගත් වෙන්නේ නැහැ අපිට. අපි බලමු මේ AI කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මොනවද ඇතුලේ සිද්ධ වෙන්නේ කියලා. AI කියන බටන් එක එබුවට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඉතින් මේක AI tracking system එක. මම කිව්වා වගේ වටිනම කෑල්ල තමයි මේක. ඉතින් මේ AI වලට පුළුවන් සත්තු, මිනිස්සු, වාහන, ඩිලිවර් බොක්ස් වගේ ගේ ඉස්සරහට එන බොක්ස්, ඩිලිවර් බොක්ස් වගේ දේවල් අඳුරගෙන ඔයාට ඇලර්ට් එකක් එවන, අයිකන් එකකින් ඇලර්ට් එකක් එවන මෙන්න මේ වගේ දෙයක් තමයි වගේ කැම් එක ඉස්සරහා තියෙන්නේ කියලා ඇලර්ට් එකක් දෙන්න පුළුවන්. ඉතින් මේක නොමිල දෙන්නේ නැහැ. ඇත්තටම අපිට වීසා කාඩ් එකක් තියෙනවා නම් ඔයාට ගනුදෙනු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔන්ලයින් ගනුදෙනු කරන්න පුළුවන් වීසා කාඩ් එකක් තියෙනවා නම් මුළු අවුරුද්දටම රුපියල් 500ක් වගේ සුළු මුදලක් ගෙවලා මුළු අවුරුදු 2ක් පාවිච්චි කරන්න පුළුවන්. අවුරුද්දකට සාමාන්‍යයෙන් ඩොලර් 1.67ක් වගේ අඩු මුදලක් ගිහිල්ලා තියෙනවා. ඉතින් අවුරුදු 2කටම ගන්නවා නම් ඊටත් වඩා අඩුයි. ඩොලර් 1.25ක් වගේ. මේක තමයි මේ කැම් එකේ තියෙන ලොකුම ඔප්ෂන් එක. ඉතින් මම කලින් කිව්වා වගේ ප්‍රයෝජනවත්ම වැඩේ කරගන්න පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එකෙන්. ඉතින් ඔයත් මේක ගන්නව නම් මෙන්න මේ ඔප්ෂන් එක ඔන් කරගන්න අමතක කරන්න එපා. පොඩි මුදලකට අපිට ලොකු වැඩක් ගන්න පුළුවන් මෙන්න මේ AI tracking system එකේ. ඔයාට මතකද මම වීඩියෝ එක මුලදී කිව්වා මේ ස්මාර්ට් කැම් එක මට ඕන විදිහට වෙනස් කරගත්තා කියලා. ඒ කියන්නේ මේ කැම් එක සම්පූර්ණයෙන්ම වයර්ලස් කරා. Camera is starting. Please wait. Connecting. ඉතින් මම මගේ ප්‍රශ්නයකට විසඳුමක් විදිහට තමයි මේක හැදුවේ. ඉතින් මගේ වගාවට හානි කරන සත්තු ගොඩක් අඳුරගන්න පුළුවන් විදිහේ AI ස්මාර්ට් ෆියුචර්ස් ගොඩක් මෙන්න මේ කැම් එකේ තියෙනවා. ඉතින් මේ කැම් එකේ තිබ්බ එකම බාධාව තමයි වයර් කනෙක්ෂන් එකක් අදින්න වෙනවා මගේ ගොවි බිමට. ඒක නිසා මේක වයර්ලස් කරන්න තමයි මගේ අදහස තිබ්බේ. ඉතින් කොහොම හරි ඒක කරගත්තා. ඒක මට විතරක් නෙමෙයි ඔයාලටත් වැදගත් වෙයි. මේක විතරක් නෙමෙයි මේකෙන් ගන්න තියෙන ප්‍රයෝජන ගොඩක් මේ කැම් එකෙන් ගන්න පුළුවන්. මොකද මේක වයර්ලස් කරපු නිසා. වයර් අදින්නේ නැතුව ඕන තැනක පාවිච්චි කරන්න පුළුවන්. ලොකු වැඩක් ගන්න පුළුවන්. ඉතින් ඒ වැඩ මොනවද කියලාත් මම ඉස්සරහා වීඩියෝ එකේදී කියන්නේ ඊළඟට දාන වීඩියෝ එකේදී මම කියනවා ඔයාලට මේකෙන් ගන්න පුළුවන් වැඩ මොනවද, මේක පාවිච්චි කරලා කොහොමද ඔයාලගේ ජීවිතේ පහසු කරගන්නේ, අනිත් එක මේක හදන්නේ කොහොමද. නිකම්ම මේම හෝල්ඩර් එකකට ප්ලග් කරලා
මේක බැටරි එකට කනෙක්ට් කරා කියලා මේක වැඩ කරන්නේ නැහැ. මේක ඇතුලේ පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් සිද්ධ කරන්න වෙනවා. ඒක කරන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙනවා. අනිත් එක තමයි මේක සෝලර් වලින් charge කරන්න පුළුවන්. කිසිම wire connection එකක් නැතුව මේක සෑහෙන වෙලා පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මේක මේ හදලා තියෙන්නේ. ඉතින් මගේ ප්‍රශ්නට විසඳුමක් වගේම ඔයාලගේ ලොකු ප්‍රශ්න වලට විසඳුම් මේකෙන් ගේන්න පුළුවන් වෙනවා කියලා මම හිතුවා. ඒක නිසා තමයි මේ වගේ එකක් කල්පනා කරලා හැදුවේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ එකක් හදාගන්න. මම ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙනවා කොහොමද මේක හැදුවේ කියලා. ඉතින් මේක ගැන විස්තර කියනකොට ඔයාගේ ඔළුවටත් එනවා ඇති මේකෙන් මෙන්න මේ වගේ වැඩ ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාගේ අදහසුත් කමෙන්ට් එකක් දාන්න. මොකද මේ කමෙන්ට් එක මට ඉතාම වැදගත් වෙනවා. අනිත් එක මේක ඔයාට වැඩක් නැති වෙන්න පුළුවන් ඇත්තටම. මේ වගේ කැම් එකක් සාමාන්‍යයෙන් වෙළඳ පොලේ ගන්න තියෙනවා මේ වගේ රීචාර්ජබල් සෝලර් තියෙන කැමරා එකක්. නමුත් මේක ලොකු මුදලකට ගන්න අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍යයෙන් සෝලර් කැම් එකක් ලොකු මුදලක් වෙනවා. සාමාන්‍යයෙන් අපේ AC විදුලියට සම්බන්ධ කරන කැම් එකකට වඩා. ඒ කියන්නේ මේක පොඩිම මුදලකට හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 4000කටත් වඩා අඩුවෙන්. අපි කියමුකෝ රුපියල් 5000කට වඩා අඩුවෙන් මේක හදා ගන්න පුළුවන්. මේක සෝලර් බැටරි පවර්ඩ් AI කැම් එකක් විදියට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අදහස් ඔයා කමෙන්ට් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. මම වෙනද කියනවා වගේ මට ඔයාගේ අදහස් වැදගත්. අනිත් එක මේක ප්‍රයෝජනයක් තියෙන කෙනෙකුට බලන්න ඔයාගේ ෂෙයා එක දෙන්න. ඒ කියන්නේ ඔයා ෂෙයා කරලා මේක ප්‍රයෝජනවත් වෙන විදිහේ කෙනෙකුට බලන්න. ඉතින් ඉඩ සලස්සන්න කියලා තමයි මගේ ඉල්ලීම. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේක කොහොමද හදන්නේ, මේකේ මොන වගේ වැඩද ගන්න පුළුවන් කියලා. ඉතින් මගේ ප්‍රශ්නයකට විසඳුම ගෙනාවා වගේ ගොඩ දෙනෙකුගේ ප්‍රශ්න ගොඩකට මේකෙන් විසඳුම් හොයන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අදට වීඩියෝ එක ඉවරයි. ඔයාට සුබ දවසක්.